Hello my friends, welcome back to my YouTube channel. අපි ගෙවන busy lifestyle එකත් එක්ක ගොඩක් relax day එකක් ගෙනවා කියලා කියන්නේ ඒක අපේ mind එකට මාර relax එකක්. ඉතින් ඒ වගේම මම වගේ work from home වැඩ කරන කෙනෙක්ට වැඩි stressful නැති ගෙදර වැඩත් ගොඩක් නැති relax day එකක් කියන්නේ මාර සැනසීමක් තියෙන දවසක්. අපි හැමෝටම සමහර දවස් තියෙනවා ලොකු මොටිවේෂන් එකක් එක්ක ගොඩක් පීස්ෆුල් විදිහට ස්පෙන්ඩ් කරන්න හිතෙනවා. ඉතින් මටත් අද ඒ වගේ දවසක්. උදේ නැගිටලා බෙඩ් ටී එක හැදුවා. මම නැගිට්ටි 9:00 විතර. කොහොමත් මම at least පැය 6ක්වත් නිදා ගන්න try කරනවා. ඒක නිසා කොහොමත් ඒ වගේ ටයිම් එක වෙනවා මම නැගිටිද්දි. ඉතින් නැගිටලා හස්බන්ඩ් ටයිම් මටයි උදේ තේ එක හැදුවා. මොකද හස්බන්ඩ් නැගිටින්නේ මේ තේ එකත් එක්ක. ඊට පස්සේ ඉතින් හොදන්න තිබ්බ රෙදි ටිකත් මැෂින් එකට දාලා වොෂ් එකක් දාලා නාලා හිම රිෆ්‍රෙෂ් වෙලා අපි දෙන්න ගියා ග්‍රොසරි shopping. ගෙදරට අඩුපාඩු වෙන දේවල් අපි once a week වගේ ග්‍රොසරි shopping ගිහිල්ලා ගන්නවා. මොකද අපි monthly ගන්න නැහැ. ඒක හේතුව අපි දෙන්නනේ ඉන්නේ. නිසා සමහර වෙලාවට සමහර සතිවලට කෑම ඉතුරු වෙනවා, සමහර සතිවලට මදි වෙනවා. ඉතින් අපි බැලන්ස් එක කොහොම අඩුපාඩු තියෙන විදිහට සතියෙන් සතිය තමයි ගිහිල්ලා ගන්න. ඒක නැත්තම් අපි කෑම නාස්ති කිරීමක් වෙනවා නිසා තමයි මේ විදිහට අපි දෙන්නගේ ෂෙඩියුල් එක හදාගෙන තියෙන්නේ. ඉතින් අපි සුපර් මාකට් එකෙන් ග්‍රොසරිස් ටික අරගෙන එළවලු සාමාන්‍යයෙන් සුපර් මාකට් එකේ තිබුණොත් හොඳ ඒවා ගන්නවා. නැත්තම් සාමාන්‍යයෙන් එළවලු කඩේකට ගිහිල්ලා තෝරලා බලලා තමයි ගන්නෙ. ඒ විදිහට එළවලුත් අරගෙන ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා ගෙනාපු අඩුපාඩු තිබිච්ච ඒවා ෆිල් කරා. මැරි කරාට පස්සේ ගෑළමගේ ජීවිතේ කොච්චරනම් වෙනස් වෙනවද? ඉස්සර මේ දේවල් කරන්නේ අපේ ගෙදර අම්මයි කිරියම්මා. ඒ දෙන්නම හිටපු නිසා ගෙදර මට ලොකු වගකීමක් තිබුණේ නැහැ. හැබැයි මැරි කරාට පස්සේ අපි දෙන්න වෙනම ගෙදරක ඉන්නකොට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් වගේම සමහර දවස් මැනේජ් කරගන්න අමාරුයි. ස්ටඩීස්, මගේ ජොබ් එක, මගේ බිස්නස් එක, ගෙදර වැඩ, ඒ හැමදේම වයිෆ් කෙනෙක් විදියට මම දැන් මැනේජ් කරනවා. හැබැයි මේ වගේ රිලැක්ස් ඩේ එකක උයනවා කියන එකත් මට මාර රිලැක්සින් දෙයක්. ඒ දවසට මම කාගෙන්වත් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නැත්නම් normally husband මට උදව් කරනවා. ඉතින් අද දැන් මේ වෙලාවේ නිදා ගන්න ගියා පොඩ්ඩක් නිදිමතයි කියලා. මොකද අපි දෙන්න හවස ටිකක් නැප් එකක් දානවා කොහොමද. ඊට පස්සේ එයා නැගිට්ටට පස්සේ අපි දෙන්න කොෆි එකක් හදාගෙන බිව්වා. ඉතින් හවසට තේ එකක් කොෆි එකක් බොනවා කියන එක අපි දෙන්නගේ ලයිෆ් ස්ටයිල් එකේ අනිවාර්ය දෙයක්. මොකද අපි දෙන්න ටිකක් හවස අනිවාර්යෙන් at least පැයක්වත් නිදා ගන්නවා. ඒ නැගිටලා ටී එකකුත් පීලා ඊට පස්සේ මල් කඩලා පහන තිබ්බා. මං ගෙදර ඉන්නවනම් කියන්නේ මේ වෙලාවට ගෙදර ඉන්නවනම් දවසම රිලැක්ස් එකේ ඉන්නකොට මම පහන තියන්න හරිම ආසාවෙන් මල් කඩලා ඒකෙන් මට ලොකුවට හිතට සහනයක් දැනෙනවා. මම හවස වැඩ පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම පහන තියලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්නවා. normally day එක ඉවර වුණාට දැන් තමයි ඇත්තටම මගේ දවස පටන් ගන්නෙ. මොකද හවස 5:30 තමයි මගේ working hour start වෙන්නේ. ඉතින් මම දැන් ඇවිත් log වුණා. මට මේ දවස්වල කරන්න තියෙන්නේ නිව්කමර් කෙනෙක් ට්‍රේන් කරා. එයාත් එක්ක ඒ වැඩ ටික ප්‍රෝග්‍රස් එක බලන එක.
vlog විච්ච ගමන්. ඉතින් ඔය විදිහට තමයි මගේ සාමාන්‍යයෙන් working day එකක් ගෙවිලා යන්නේ. අපහු vlog එකකින් එනකම් සතුටින් පරිස්සමට ඉන්න.